මල්ලි මුතුවර පැනමුතුහා එක්වන්නට ඔබට ආරාධනා කරමින් අපි අද පවත්වනවා වයස අවුරුදු 16ත් 18ත් අතර නංගිලා මල්ලිලාගේ අවසාන මහා තරගය. උණුසුම් තරඟ වාරයක් හා එක්වන මේ අවස්ථාවේදී අප ඔබට මතක් කරනවා මේ තරඟ මාලාවේ ආරමුණ වූයේ වැඩසටහන නරඹන ඔබ සමගයේ එවැගේම වැඩසටහනට සහභාගී වූ නංගිලා මල්ලිලාගේ දැනුම අවබෝධය වර්ධනය කිරීම මිස ජයග්‍රාහකයන් තේරීම නොවන බව. වර්ෂ පුරා පැවැත් වූ මේ තරඟ මාලාවේදී ඉතාමත් දක්ෂ නංගිලා මල්ලිලා අපට මුණ ගැසුණා. ඔවුන්ගේ අනාගතයේ සාර්ථක වන්නට තව තවත් දැනුම ලබන්නට හැකි වේවායි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ළමා අංශය මේ අවස්ථාවේදී සුබ පැතුම් ගෙන එනවා. අප නැවතත් මතක් කරනවා මෙම වැඩසටහන් මාලාව නැරඹූ සහ සහභාගී වූ ඔබ සැම ලබාගත් දැනුම තුළින් ඔබ සැවම ජයග්‍රාහකයන් වී ඇති බව. එම නිසා තරඟවලදී ජයග්‍රහණය නොලැබීමෙන් කිසිවෙකුට පසුතැවිලි වීමට සිදුවන්නේ නැහැ. ඒ වගේම මේ අවසාන මහා තරඟයට සහභාගී වන නංගිලා මල්ලිලා තමා මුහුණ දුන් ප්‍රශ්න වටවලදීලත් ජයග්‍රහණය මත මෙම අවසාන මහා තරඟය සඳහා මුහුණ දුන්නත් මේ වගේම දක්ෂතා ඇති නංගිලා මල්ලිලාට කලින් වටවලදී තමන් මුහුණ දුන් ප්‍රශ්න වට අනුව එම අවස්ථාව ගිලිහෙන්නට ඇති. ඒ නිසා තරඟයේදී ජයග්‍රහණය කිරීම හෝ නොකිරීමෙන් අනවශ්‍ය උදම්මැනීමකට හෝ පසුතැවිලි වීමකට පත්විය යුතු නැහැ. හොඳයි, අපි අද වැඩසටහන දැන් ආරම්භ කරමු. අද වැඩසටහන සඳහා සහභාගී වන්නේ අවසන් පූර්ව වටවලින් ජය ලැබූ නංගිලා මල්ලිලා 4 දෙනෙක්. අපි දැන් ඔවුන්ව හඳුනා ගනිමු. මම චන්දන ජයරත්න අංක 510 බදුල් සිරිගම් මුතුවර ළමා සමාජයේ බදුල්ල. මම සජීව සුරවීර අංක 871 දැන් රූපවාහිනී මුතුවර ළමා සමාජයේ මාදල්ගමුව ගම්පහ. මම සමන් කුමාර විතානරච්චි අංක 135 දැන් මුතුවර රූපවාහිනී ළමා සමාජයේ කුල මාදම්පේ. මම අංක 800 දන්න කොට්ටා මුතුහර රූපවාහිනී ළමා සමාජයේ දිලූපා කුමාරී. අද සුපුරුදු පරිදි මුතුහර පැනමුතු ප්‍රශ්න විචාරක නාලක ගුණවර්ධන. ඔහුට සහාය වෙනවා චතුර රත්නායක. දැන් තරඟ කොන්දීස ඉදිරිපත් කරමින් තරඟය ආරම්භ කරන්නට නාලක. තුති අපි මේ නංගිලා මල්ලිලා 4 දෙනාට මේ අවසන් මහා තරඟයේදී ප්‍රශ්න වට 4ක් යොමු කරනවා. ඒ හැම ප්‍රශ්න වටේදීම ප්‍රශ්න අපි ඉදිරිපත් කරන්නේ ඕන අතුන්ගෙන සිටින අනුපිළිවෙලින් අංක 1 සිට අංක 4 දක්වා. ඒ අනුපිළිවෙල තෝරාගෙන ඇත්තේ ඔවුන් විසින්ම මීට මොහොතකට පෙර කුසපත් ඇදීමේ මාර්ගය. ප්‍රශ්නයක් යොමු වෙන නංගි හෝ මල්ලි තප්පර 10ක් ඇතුළත නිවැරදිව කේල්ලේ උත්තර දුන්නොත් අපි ලකුණු 10ක් දෙනවා. යම් හේකින් නිවැරදි උත්තරය නොලැබුණොත් ඒ සඳහා අවස්ථාව අනිත් තිදෙනාගෙන් ඕනෑම අයෙකුට හිමි වෙනවා. ඒදී ඔවුන් කල යුත්තේ ඔවුන් ඉදිරියේ තියෙන ආලෝක සංඥාව දැල්වීමයි. මුලින්ම ආලෝක සංඥාව දැල්වන නංගිට හෝ මල්ලිට අපි අවස්ථාවක් සලසා දෙනවා. නිවැරදි උත්තරය දුන්නොත් ලකුණු 5යි. යම් හේකින් ආසන්න වශයෙන් නිවැරදි උත්තරයක් දුන්නොත් ඊට වඩා පැහැදිලි නිවැරදි පිළිතුරක් නොලැබෙන අවස්ථාවක අපි යම් තාක් ලකුණු ප්‍රමාණයක් ලබා දෙන්නට හැම විටම උත්සාහ කරනවා. හොඳයි. අපි අපේ මේ අවසන් තරඟයේ තේරී සිටින නංගිලා මල්ලිලා 4 දෙනාටම එකසේ සුබපතමින් අපේ ප්‍රශ්න වලට යොමු වෙමු. පළවෙනි වටේ පළවෙනි ප්‍රශ්නේ අපි යොමු කරන්නේ චන්දන ජයරත්න මල්ලිට. මල්ලි මේක කාලීන දේශීය පුවත් සම්බන්ධ ප්‍රශ්නයක්. ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම සත්ව විද්‍යාඥයෙක් සහ පරිසරවේදියෙක් පසුගියදා මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා හැටියට පත් කරනු ලැබුවා. මධ්‍යම පරිසර අධිකාරියට නව ජීවයක් දෙන්නටත් පරිසර අධ්‍යාපනය පිළිබඳව නව මධ්‍යස්ථානයක් පිහිටුවන්නටත් මේ නව සභාපතිවරයා ප්‍රතිඥා දී තියෙනවා. මේ මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා කවුද? ගෞතම දාස මහතා. නෑ මල්ලි. හොඳයි. අවස්ථාව දැන් සලසගන්නේ දිලූපා කුමාරී නංගි. එස්.ඒ. ජිනදාස මහත්මයා. නෑ නංගි. ඒ මහතා තමයි මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති. නමුත් මේ මෑතදී ඒ තනතුරට පත් වුණේ මහාචාර්ය සී.ඩී. අරුල් ප්‍රකාශ මහතා.
ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම සත්ව විද්‍යාඥයෙක් ඒ වගේම පරිසර අධ්‍යාපනවේදියෙක්. කාටවත් ලකුණු හිමි වෙන්නේ නැහැ. අපි දෙවෙනි ප්‍රශ්නේ යොමු කරන්නේ සජීව සුරවීර මල්ලිට. මල්ලි නොයෙක් ප්‍රශ්න සහ තේමාවන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන්නට නොයෙක් අවුරුදු විශේෂ වර්ෂ හැටියට ප්‍රකාශයට පත් කරනවා. දැන් මේ ළමා ප්‍රශ්න, තරුණ ප්‍රශ්න වගේම ආබාධිතයන්ගේ ප්‍රශ්න ගැන විශේෂ අවධානය යොමු කරපු වර්ෂ පහුගිය කාලේ තිබුණා. දැන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තීරණය කළා තියෙනවා ඉදිරියට එළඹෙන එක්තරා අවුරුද්දක් පවුල සහ පවුලට සම්බන්ධ ගැටලු ගැන අවධානය යොමු කරන පවුලේ වර්ෂය හැටියට Year of the Family කියලා ඉංග්‍රීසියෙන් හඳුන්වනවා. පවුලේ වර්ෂය හැටියට ප්‍රකාශයට පත් කරන්නට. ඔබට කියන්න පුළුවන් මෙසේ පවුලේ වර්ෂය වනු ඇත්තේ ඉදිරියට එළඹෙන කුමන අවුරුද්දද? 1994. ඔව්. 1994 තමයි පවුලේ වර්ෂය හැටියට මේ මෑතදී ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඔබට ලකුණු 10ක් හිමි වෙනවා. ඊළඟට අපි යොමු කරන්නේ සමන් කුමාර මල්ලිට ප්‍රශ්නයක්. දැන් මේ ප්‍රශ්නයට කවියක් සම්බන්ධයි. මේ කවිය හමුවන්නේ කෝට්ටේ යුගයේ ලියවුණු ප්‍රකට කාව්‍ය ග්‍රන්ථයක් වන සැලලිහිණි සංදේශය. අපි ඔබට මේ කවියට සමන් දෙන මෙන් අපි මුලින් ඉල්ලා සිටිනවා අපේ ප්‍රශ්නය ඊට පස්සේ අපි ඉදිරිපත් කරන්නම්. මේ කවිය මෙහිදී ගායනා කරන්නේ අපේ මේ වැඩසටහන නරඹන්නට පැමිණි මුතුහල සමාජිකාවක් වන අනූෂා හේමාලි නංගි. සුර රද සමන් සමගින් සුර ගන ඒවර පැනද මදාරා පර සතු මල් පාතර කරපුද වන්දින රැඳී මුනි සිරි පාතාම්බර සකි සඳ පෙනේ සමනල ගල නැගෙන හිර. ස්තුති නංගි. ඔව් සමන් කුමාර මල්ලිගේ ප්‍රශ්නේ මේකයි. මේ කවිය අන්තර්ගත වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1450 දී ලියවුණු සැලලිහිණි සංදේශය. මේ සැලලිහිණි සංදේශයේ කතුවරයා හැටියට සැලකෙන්නේ කවුද? ජීදාගම මෛත්‍රී හිමි. නෑ මල්ලි. ඒක නෙමෙයි නිවැරදි උත්තරය. හොඳයි අපි අවස්ථාව ලබා දෙනවා සජීව මල්ලිට. ශ්‍රී රාහුල හිමි. ඔව්. නිවැරදි උත්තරය තොටගම්මුවේ ශ්‍රී රාහුල හිමියෝ. අපි සජීව මල්ලිට ලකුණු 5ක් ලබා දෙනවා. ඊළඟට මේ වටේ 4 වෙනි ප්‍රශ්නේ දිලූපනන්විත හිමි වෙන්නේ. ඒකත් අපේ පැරණි සාහිත්‍ය කෘතියක් සම්බන්ධ ප්‍රශ්නයක්. මේ පූජාවලිය නමින් ප්‍රකට සාහිත්‍ය කෘතිය ලියවුණේ ක්‍රිස්තු වර්ෂ 1266 දී පමණ දඹදෙණි රාජධානි යුගයේ. එය කියවා එවකට හිටපු දෙවනි පැරකුම්බා මහරජතුමා මහත්සේ පැහැදිලා මේ ග්‍රන්ථය මගුල්ලට අපිට තබාගෙන පෙරහරින් නුවර පුරා ගෙන ගොස් පුද පූජා පැවැත්වූ බව කියවෙනවා. මහා රජකු විසින් මෙසේ පුදන ලද එකම සිංහල බණ පොත පූජාවලිය බවයි ඉතිහාසයේ කියවෙන්නේ. ඔබට කියන්න පුළුවන් ද පූජාවලියේ කතුවරයා හැටියට සැලකෙන්නේ කවුද කියලා? මයුරපාල. මම ඉල්ලීමක් කරනවා අපේ මේ පැනමඩුලි නංගිලා මල්ලිලාගෙන් ප්‍රශ්නේ යොමුන නංගිතෝ මල්ලිට ඒ උත්තරය දෙන්නට අවස්ථාවක් දෙන්න කියලා ඉන්පසුවයි මේ ආලෝක සංඥාව දැල්වීම කළ යුත්තේ. යලිත් පැහැදිලිව කියන්න නංගි. මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍ර හිමියා. ඔව් මම පිළිගන්න උත්තරේ ඔබේ උත්තරේ නිවැරදි. මයුරපාද පරිවේනාධිපතිව පිසු හිමියන් නමුත් මෙහිදී බුද්ධ පුත්‍ර යන්න ඒ හිමියන්ගේ නම නොව ස්වාමීන් වහන්සේ කෙනෙකුට භාවිතා කරන පොදු නමක් බවයි ඇතැම් දෙනා කියන්නේ. කෙසේ වුණත් අපි මයුරපාද පරිවේනාධිපති හිමියන් විසින් ලියවුණු පූජාවලිය ගැනයි නිතර කතා කරන්නේ. අපි නංගිට ලකුණු 10ක් දෙනවා ඒ නිවැරදි උත්තරේට. අපි පළවෙනි වටේ ප්‍රශ්නේ සමාර කරනවා. පළමුවන වටේදී සජීව සුරවීර ලකුණු 15ක්ද දිලුපා කුමාරි ලකුණු 10ක්ද ලබාගෙන තිබෙනවා. අපි දැන් තරගයේ දෙවන වටය ආරම්භ කරනවා. ඔව්
දෙවන මතයේ මේ අවස්ථාවේ අපි ප්‍රශ්න ගොනු කරලා තියෙන්නේ ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමයේ හිටපු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙක් සම්බන්ධයෙන්. ඒ මුල් ප්‍රශ්නේ අපි යොමු කරන්නේ සජීව සමාවෙන්න මුල් ප්‍රශ්නේ අපි යොමු කරන්නේ චන්දන ජයරත්න මල්ලිට. මල්ලි මේ කොළඹ තියෙන අපේ ජාතික කෞතුකාගාරය කලින් හැඳින්වුනේ කොළඹ කෞතුකාගාරය හැටියට මේක විවෘත කරනු ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 1877 ජනවාරි මාසේ 1 වෙනිදා. මේ කෞතුකාගාරය පිහිටුවීමට මූලිකව ක්‍රියා කළේ එවකට මේ රටේ හිටපු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා. 1872-1877 කාලේ ලංකාව පාලනය කරපු මේ කෞතුකාගාරය පිහිටවන්නට මූලික වුණු මෙරට හිටපු 14 වෙනි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා කවුද? ජෝර්ජ් ඇන්ඩර්සන් මහතා. නැවතත් පැහැදිලිව කියන්න මල්ලි. ජෝර්ජ් ඇන්ඩර්සන් මහතා. නෑ මල්ලි මට ඒක පිළිගන්න අමාරුයි. ඔව් අපි නැවතත් අපි කලින් සඳහන් කරපු අවවාදය මම නැවතත් මතක් කරන්න කැමතියි. ප්‍රශ්නේ යොමු වුණ මල්ලිට ඒ සඳහා මල්ලිට හෝ නංගිට ඒ සඳහා පැහැදිලි පිළිතුරක් දෙන්නට අවස්ථාවක් දෙන්න. හොඳයි අපි අවස්ථාව දැන් සලසගෙන තියෙන්නේ සජීව මල්ලි. ඔව් විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරතුමා. ඔව් ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරතුමා තමයි කෞතුකාගාරය පිහිටවන්නට මූලික වුණේ. අපි ලකුණු 5ක් ඔබට ලබා දෙනවා. ඒ වගේම ඊළඟ ප්‍රශ්නයක් අපි යොමු කරන්නේ ඔබටයි. දැන් බ්‍රිතාන්‍ය පාලනයේ සහ එම පාලකයන් පැන වූ දරදඬු නීති රීති සහ අසාධාරණ බදු වලට එරෙහිව 1848 දී කැරැල්ලක් ඇති වුණා. ඒ තමයි මාතලේ කැරැල්ල. පුරන්නප්පු සහ ගොන්ගාලේගොඩ බණ්ඩා කියන දෙදෙනාගේ මූලිකත්වයෙන් ආරම්භුණු මේ කැරැල්ල නිර්දය ලෙස එවකට සිටි බ්‍රිතාන්‍ය පාලකයන් විසින් මර්ධනය කරනු ලැබුවා. මෙසේ මාතලේ කැරැල්ල ඇති වූ අවස්ථාවේ හිටපු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ඊට අවුරුද්දකට පස්සේ 1849 දී ඉල්ලා අස්ුණා. ඔහු කවුද? ටොරින්ටන් ආණ්ඩුකාරතුමා. ඔව් උත්තරේ හරි. ටොරින්ටන් ආණ්ඩුකාරවරයා තමයි ඔහු 1847-1849 කාලේ ලංකාව පාලනය කළා. මාතලේ කැරැල්ලෙන් පස්සේ ඔහු ඉල්ලා අස්ුණා. අපි සජීව මල්ලිට ලකුණු 10ක් ලබා දෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ අපි යොමු කරන්නේ සමන් මල්ලිට. ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමයේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන් 29 දෙනෙකු විවිධ කාල පරිච්ඡේදවලදී ලංකාව පාලනය කළා. ඒ මේ රටේදීම මිය ගියේ එක ආණ්ඩුකාරවරයෙක් පමණයි. ඒ ලංකාව තා 22 වන බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා. ඔහු 1918 දී නුවරඑළියේදී මිය ගිය බව වාර්තා වෙලා තියෙනවා. කොළඹ මධ්‍යම දුම්රිය පොළ විවෘත වුණේ ලංකා වෛද්‍ය සභාව ආරම්භ වුණේ මෙම ආණ්ඩුකාරවරයාගේ පාලන කාලයේදී. ඔබ දන්නවද මෙසේ 1916-18 කාලේ ලංකාව පාලනය කළ ලංකාවේදීම මියගිය බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා කවුද කියලා? තෝමස් ස්කිනර් ආණ්ඩුකාරතුමා. නෑ මල්ලි. හොඳයි. චන්දන මල්ලි. ජෝර්ජ් ඇන්ඩර්සන් මහතා. නැවතත් පැහැදිලිව කියන්න මල්ලි. ජෝර්ජ් ඇන්ඩර්සන් මහතා. නෑ මට ඒ පිළිතුර පිළිගන්න අමාරුයි. නිවැරදි උත්තරය ශ්‍රීමත් ජෝන් ඇන්ඩර්සන් මහතා. නමුත් ඒ වගේ අවස්ථාවක පුද්ගලයෙකුගේ ඉතිහාසගත පුද්ගලයෙකුගේ නමක් අපි බලාපොරොත්තු වෙනකොට අපි නිශ්චිත වශයෙන්ම උත්තරේ බලාපොරොත්තු වෙනවා. ජෝන් ඇන්ඩර්සන් ආණ්ඩුකාරවරයා තමයි ලංකාවේදීම මියගිය ආණ්ඩුකාරවරයා. අපි අන්තිම ප්‍රශ්නේ මේ වටේ යොමු කරන්නේ දිලුපනංගිට. 1948 පෙබරවාරි 4 වෙනිදා ලංකාව බ්‍රිතාන්‍යයෙන් දේශපාලන නිදහස ලැබලා නිදහස් රාජ්‍යයක් වුණාම ඒ දක්වා හිටපු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා, ඒ කියන්නේ ඒ වන විට හිටපු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලංකාවේ සිටින බ්‍රිතාන්‍ය මහරජුණගේ නියෝජිතයා හෙවත් අග්‍රාණ්ඩුකාරවරයා බවට පත් වුණා. අග්‍රාණ්ඩුකාරවරයා කියන්නේ ගවර්නර් ජෙනරල් කියන ඉංග්‍රීසි පදය. මෙසේ ලංකාවේ මුල්ම අග්‍රාණ්ඩුකාරවරයා බවට පත් වුණේ කවුද? දිලුපනංග උත්සාහ කරනවා. ඔව් දැන් අවස්ථාව සලසගන්නේ සජීව මල්ලි. සොල්බරි සාමි. නෑ මල්ලි. කනගාටු නමුත් ඒක නෙමෙයි නිවැරදි උත්තරය. නිවැරදි උත්තරය ශ්‍රීමත් හෙන්රි මන්ක් මේසන් මුව මහතා. ඔහු තමයි ලංකාවේ මුල්ම අග්‍රාණ්ඩුකාරවරයා බවට පත් වුණේ. කාටවත් ලකුණු හිමි වෙන්නේ නැහැ ප්‍රශ්නෙට. අපි දෙවන මතේ ප්‍රශ්නේ හමාර කරනවා.
දෙවන වටයේදී සජීව සුරවීර ලකුණු 30ක්ද දිලුපා කුමාරි ලකුණු 10ක්ද ලබාගෙන තිබෙනවා. අපි දැන් තරගයේ තුන්වන වටය ආරම්භ කරනවා. තුන්වන වටයේ මුල් ප්‍රශ්නය යොමු වෙන්නේ චන්දන ජයරත්න මල්ලිට. මල්ලි අද ලෝකයේ ඉතාම වැඩි භාෂා ගණනකට පරිවර්තනය කර ඇති රහස් පරීක්ෂක නවකථා සමූහයක් ලියූ ඉංග්‍රීසි ජාතික ලේඛිකාවගේ ජන්ම ශත සංවත්සරය මේ දිනවල සැමරෙනවා. 1976 දී මියගිය ඇගේ රහස් පරීක්ෂක නවකථාවල නිතර හමු වූ චරිත දෙකක් තමයි හර්කියුල් පොයිරොට් සහ මිස් ජේන් මාපල්. මේ චරිත දෙක ප්‍රබන්ධ සාහිත්‍ය ඉතිහාසයේ අමරණීය චරිත බවට පත් කරන්නට මේ ලේඛිකාව සමත් වුණා. ක්‍රිස්තු වර්ෂ 1890 ඉපදිලා 1976 දී ලෝක ප්‍රකට ලේඛිකාවක් හැටියට මියගිය මේ අවුරුද්දේ ජන්මසතු සංවත්සරයේ සැමරෙන මේ ලේඛිකාව කවුද? අගතා ක්‍රිස්ටි මහත්මිය. ඔව්. අගතා ක්‍රිස්ටි මහත්මිය තමයි නිවැරදි උත්තරය. අපි ඔබට ලකුණු 10ක් ලබා දෙනවා. සජීව සුරවීර මල්ලි ඊළඟ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ මේක විද්‍යාවට සම්බන්ධ ප්‍රශ්නයක්. අපේ සූර්යාගේ ධ්‍රුව ප්‍රදේශවලට ඉහළින් ගමන් කරමින් සූර්යයා ගැන විස්තරාත්මක අධ්‍යයනයක් කරන්නට එක්තරා අභ්‍යවකාශ යානයක් මෑතදී උඩුගුවන්ගත කරනු ලැබුවා. යුරෝපා ජාතීන් කිහිපයකුත් ඇමරිකාවත් එක්ක වෙලා තමයි මේ අභ්‍යවකාශ යානය සැලසුම් කළා දියත් කළේ. ඉදිරි වසර කිහිපය තුළදී අපේ සූර්යයා ගැන නව සතු හෙළි කරන්නට මේ අභ්‍යවකාශ යානයට හැකිවනු ඇති කියලා බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නවද මේ යානාවට දී තිබෙන නම? ඔව් ඔබේ කාල වේලාව හැමාරයි අවස්ථාව සලසගන්නේ සමන් මල්ලි. පයනියර් එක නෑ මල්ලි. වෙනත් කවුරුත් දන්නවද නිවැරදි උත්තරය? ලකුණු නොලැබුණා. වොයේජර් එක නෑ මල්ලි. මේ ඒ යානා ඔක්කොම ඊට අවුරුදු ගණනාවකට කලින් ගුවන්ගත කරන යානා. මේ අපි අහන යානාව මේ බොහොම මෑතදී අපි බලාපොරොත්තු වන උත්තරය යුලිසීස් අභ්‍යවකාශ යානාව. කාටවත් ලකුණු හිමි වෙන්නේ නෑ. අපි සමන් මල්ලිට යොමු කරන ප්‍රශ්නේ මේකයි. අම්පාරේ පිහිටි හාඩි කාර්මික අභ්‍යාස විද්‍යාලය මීට දශක කිහිපයකට කලින් ආරම්භ කරන ලද්දේ කොළඹ ක්‍රමය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර ඇතුව ගල්ඔය සංවර්ධන මණ්ඩලය මගින්. එය අද පවතින තත්වයට දියුණු කළේ ඒ සඳහා බොහෝ අපකැප වී ක්‍රියා කළේ මහාචාර්ය එවන් ඒ හාඩි නම් විදේශික කෘෂි ඉංජිනේරුවරයයි. ඔබ දන්නවද මේ අම්පාරේ හාඩි කාර්මික අභ්‍යාස විද්‍යාලය දියුණු කරන්නට වෙහෙසුණු මහාචාර්ය එවන් හාඩි කුමන ජාතිකයෙකු වීද කියලා? ඇමරිකන් ජාතිකයෙක්? නෑ මල්ලි. ඇමරිකන් ජාතිකයෙක් නෙමෙයි. ඔව් අවස්ථාවක් ලැබෙනවා සජීව මල්ලිට. ජර්මන් ජාතිකයෙක්? අයි පැහැදිලිව කියන්න මල්ලි. ජර්මන් ජාතිකයෙක්? නෑ. ජර්මන් ජාතිකයෙකුත් නෙමෙයි. නිවැරදි උත්තරේ වෙන කවුරුද දන්නවද? නිවැරදි උත්තරේ කැනේඩියානු ජාතිකයෙක්. අපි මේ අවස්ථාවේ හාඩි අභ්‍යාස ආයතනය ගැන කතා කළේ ආචාර්ය හාඩි මහතාට උපහාර හැටියට කොළඹ මධ්‍යස්ථානයක් පිහිටවන්නට මේ හාඩි කාර්මික අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලබා පිටවුණු සිය ගණනක් දෙනා දැන් උත්සාහයක යෙදී සිටිනවා. නමුත් කාටවත් ලකුණු හිමි වෙන්නේ නැහැ අපේ ප්‍රශ්නෙට. අපි දිලෝපනංගිට යොමු කරන ප්‍රශ්නේ මේකයි. 20 වන සියවස එළඹෙන විට ලෝකයේ ගවේෂණය කරන්නට පුළුවන් බොහෝ සාගර හා ගොඩබිම් ගවේෂණය කළා හමාර වෙලයි තිබුණේ. නමුත් නවීන තාක්ෂණයේ උදව්වෙන් අද දේශ ගවේෂණය වඩා පහසු වෙලා තියෙනවා. අද ලෝකයේ ඉන්න ප්‍රවීණතම දේශ ගවේෂකයෙක් තමයි තෝර් හේයර්ඩාල්. නවීන ආම්පන්න වෙනුවට සාම්ප්‍රදායිකව මීට වසර 10ක් ගණනකට කලින් මිනිසුන් යොදාගත්ත යාත්‍රා යොදාගෙන සාගර තරණය කිරීමට ඔහු උත්සාහයන් කීපයක්ම ගත්තා. විශේෂයෙන්ම සඳහන් වන උත්සාහයක් තමයි කොන්ටිකි කියන යාත්‍රාව යොදාගෙන ඔහු ගමන් කළ සාගර චාරිකාව. දැන් මේ කොන්ටිකි චාරිකාව පිළිබඳව ඔහු ලියූ පොත
කොන්ටික් යාත්‍රාව හැටියට සිංහලයටත් පෙරලිලා තියෙනවා. අපි අහන්නේ මේ ලෝකයේ ප්‍රකට දේශ ගවේෂක තෝර් හෙයර්ඩාල් කුමන ජාතිකයෙක්ද? නෝර්වේ ජාතිකයෙක්. ඔව් උත්තරේ හරි නංගි. තෝර් හෙයර්ඩාල් නෝර්වීජියානු ජාතිකයෙක්. අපි ඔබටත් ලකුණු 10ක් ලබා දෙනවා නිවැරදි උත්තරේට. ඒ සමග අපි තුන්වෙනි වටේ ප්‍රශ්න හමාර කරනවා. දැන් අපි අවස්ථාව ලබා දෙනවා මැදිරියට පැමිණ තරඟයේ නරඹන නංගිලා මාලිලාට ප්‍රශ්නයකට පිළිතුරු දීමට. අපිට දැනුම ලබා දෙන ප්‍රධානම තැනක් තමයි පුස්තකාලය. දැන් මේ පුස්තකාලය ගැන කතා කරද්දී ලෝකේ ලොකුම පුස්තකාලය තියෙන්නේ කොහෙද කියන ප්‍රශ්නෙත් ඇති වෙනවා. දැන් ලෝකේ විශාලතම පුස්තකාලය තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ එක්තරා තැනක. අපේ ප්‍රශ්නය මොකක්ද මේ පුස්තකාලයේ නම? නම කියලා උත්තරේ කියන්නේ. ඔව් උත්තරේ පිළිගන්න පුළුවන්. ඇමරිකාවේ කොංග්‍රස් මන්ත්‍රී මණ්ඩලයේ තියෙන පුස්තකාලය කොංග්‍රස් පුස්තකාලය තමයි කියලා තමයි ඒක හඳුන්වන්නේ. ඒක පටන් ගන්න තියෙන්නේ 1800 අප්‍රේල් මාසේ 24 වෙනිදා. තුන්වෙනි වටේ ලකුණු තත්ත්වයයි මේ. චන්දන ජයරත්න ලකුණු 10යි, සජීව සුරවීර ලකුණු 30යි, දිලූපා කුමාරි ලකුණු 20යි. අපි දැන් තරඟයේ සිවුවන වටය ආරම්භ කරනවා. සිවුවන වටේ මුල් ප්‍රශ්නය අපි යොමු කරන්නේ චන්දන ජයරත්න මල්ලිට. මේක වෛද්‍ය විද්‍යාව සම්බන්ධ ප්‍රශ්නයක්. දැන් ශල්‍ය කර්මයකට කලින් රෝගියෙකු සිහි නැති කිරීම නැත්නම් නිර්වින්දනය කිරීම අද ඊටම ප්‍රචලිත පුරුද්දක් වෛද්‍ය විද්‍යාවේ. ඔබට කියන්න පුළුවන් බටහිර වෛද්‍ය ක්‍රමේ මේ සිහි නැති කිරීම එහෙම නැත්නම් නිර්වින්දනය කිරීම මුලින්ම ආරම්භ කළ වෛද්‍යවරයා කවුද කියලා? ඒක සිද්ධ වුණේ 1847 දී. උත්සාහය කරන්න මම ක්‍රිස්ටියන් බර්නාඩ් මහතා. ආයිත් කියන්නේ ක්‍රිස්ටියන් බර්නාඩ් මහතා. නෑ මල්ලි. මේක පහුගිය සියවසේ සිද්ධ වුණ දෙයක්. ඔව් සජීව මල්ලි. ජේම්ස් යන් සිම්ප්සන්. ඔව් උත්තරේ හරි. වෛද්‍ය ජේම්ස් යන් සිම්ප්සන් මහතා තමයි 1847 දී මේ නිර්වින්දනය ආරම්භ කළේ. ඔබට ලකුණු 5ක් හිමි වෙනවා. ඒ වගේම ඊළඟ ප්‍රශ්නයක් ලැබෙන්නේ ඔබට. ඒක දේශපාලනඥයෙක් සම්බන්ධ ප්‍රශ්නයක්. ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් දේශපාලන නිදහස ලැබුණේ 1848 දී බව අපි මීට මොහොතකට කලින් කිව්වා. දැන් මේ නිදහස ලබා ලංකාව ඩොමිනියන් තත්ත්වයට පත් වුණ අවස්ථාවේ බ්‍රිතාන්‍යයේ පැවතුනේ කම්කරු පාක්ෂික රජයක්. ඔබට කියන්න පුළුවන් ලංකාව නිදහස ලබන විට බ්‍රිතාන්‍ය අගමැති දුර හැබවුවේ කවුද කියලා? කනගාටුයි ඔබේ කාල වේලාව ඉක්ම ගියා. ඔව් අපි අවස්ථාවක් ලබා දෙනවා දිලූපා නංගිට. ක්ලෙමන් ඇට්ලි මහතා. ඔව් නංගි ඔබේ උත්තරේ හරි. එවකට බ්‍රිතාන්‍ය අගමැතිකම දැරුවේ ක්ලෙමන් ඇට්ලි මහතා. ඔහු 1945-1951 වකවානුවේ අගමැති ධුරය දැරුවා. අපි දිලූපා නංගිටත් ලකුණු 5ක් තව එකතු කරනවා. හොඳයි. අපි සමන් කුමාර මල්ලි යොමු කරන ප්‍රශ්නේ මේකයි. එක්තරා අමුතු ආකාරයක සත්ව විශේෂයක් ගැන අමුතු හැසිරීමක් දක්වන සතුන් කොට්ටාශයක් ගැන තමන්ගේ වර්ගයාගේ ජනගහනය යම් මට්ටමකට වඩා ඉහළ ගියාම ලක්ෂ ගණනින් මුහුදු වෙරළට ඇවිත් මුහුදට පැනලා සියදිවි නසා ගන්නා බවට ප්‍රකට මීයන් බඳු සත්ව විශේෂයක් ස්කැන්ඩිනේවියානු රටවල දකින්නට ලැබෙනවා. මේ සතුන් මෙසේ සිය ගණනින් එකවර මුහුදට පැන සියදිවි නසාගන්නේ ඇයි කියන එක තාමත් සත්ව විද්‍යාඥයන්ට විසඳා ගන්නට හැකි නොවූ ප්‍රශ්නයක්. ඔබ දන්නවද මෙසේ මේ අමුතු හැසිරීම දක්වන සත්ව විශේෂයේ නම? බීවර් මියෝ. නෑ මල්ලි. බීවර් මියෝ මට පිළිගන්න අමාරුයි. හොඳයි අපි සජීව මල්ලිට අවස්ථාවක් දෙනවා. සැමන් මත්ස්‍ය. නෑ සැමන් මත්ස්‍ය නෙමෙයි. මං කිව්වා මීයන් බඳු සත්ව විශේෂයක් කියලා ගොඩබිම ඉඳලා මුහුදට පැනලා දිවි නසා ගන්න කියලා කිව්වා. හොඳයි. තවත් කවුරුත් උත්සාහයක් කරනවා. නිවැරදි උත්තරය ලෙමින්. ලෙමින් නැමැති සත්ව විශේෂය තමයි මේ ආකාරයෙන් හැසිරීමක් දක්වන්නේ. කාටවත් ලකුණු හිමි වෙන්නේ නැහැ. අපි අවසන් ප්‍රශ්නය යොමු කරන්නේ දිලූපා නංගිට. ඒක ක්‍රීඩාවලට සම්බන්ධ ප්‍රශ්නයක්.
ලෝකයේ ටෙනිස් ක්‍රීඩාව සම්බන්ධයෙන් කටයුතු කරන ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනයක් තියෙනවා. ඔබ දන්නවද මේ ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනය මූලස්ථානය කරගෙන තියෙන්නේ කුමන ස්ථානයේද කියලා? එංගලන්තයේ ලන්ඩන් නුවර. නෑ නංගි. මට ඒ උත්තරේ පිළිගන්න අමාරුයි. හොඳයි අපි අවස්ථාවක් දෙමු සජීව මල්ලිට. එංගලන්තයේ විම්බල්ඩන් නුවර. ඔව්. නිවැරදි උත්තරේ විය යුතු තිබුණේ ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනයේ මූලස්ථානය ඇත්තේ එංගලන්තයේ විම්බල්ඩන් නුවර. ඒකයි නිවැරදි උත්තරේ. අපි සජීව මල්ලිට තවත් ලකුණු 5ක් එකතු කරනවා. අපි මේ තරගයේ ප්‍රශ්න වත් 4 එයින් හමාර කරනවා. මේ අවස්ථාවේ මුතුහර පැනමුතු සමග එක්ව සිටින ලක්ෂ සංඛ්‍යාත අපේ නංගි මල්ලි අප අද බලාපොරොත්තු වෙන්නේ ඔබගෙන් ප්‍රශ්නයක් ඇසීමට. අප අද පවත්වන්නේ මුතුහර පැනමුතු අවසන් තරඟ වාරයක් නිසා. නමුත් ගිය සතියේ අප ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දීමට දැන් නාලක සූදානම්. අපි ගිය සතියේ ඔබෙන් ඇහුවේ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන මගින් පිරිනමන ග්ලෝබ් 500 එහෙම නැත්නම් ලෝක පරිසර ත්‍යාග 500න් එකක් මේ අවුරුද්දේ දිනාගත්ත ප්‍රකට ලාංකික පරිසර පුවත්පත් කලාවේදිනිය කවුද කියලා. නිවැරදි උත්තරය මල්ලිකා වනිගසුන්දර මෙනවිය. අපි මේ සතියේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නේ නැහැ. මොකද මේ වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහන නිසා මේ වසර මුළුල්ලේ අප සමග එක් වෙමින් අපේ ප්‍රශ්නවලට පිළිතුරු හොයන්නට උත්සාහ කළ ඔබ සැමට අපි ස්තුතිවන්ත වෙනවා. සිව්වන වටේ ලකුණු තත්ත්වයයි මේ. චන්දන ජයරත්න ලකුණු 10යි, සජීව සුරවීර ලකුණු 40යි, සමන් කුමාර විතානාච්චි ලකුණු ලබාගෙන නැහැ, දිලූපා කුමාරි ලකුණු 25යි. අපි අද පැවැත්වුවේ වයස අවුරුදු 16ත් 18ත් අතර නංගිලා මාලිලාගේ අවසාන මහා තරගයයි. අද තරගයේ ජයග්‍රාහකයන් මෙසේයි. පළමුවන ස්ථානය සජීව සුරවීර අංක 871 දරන මාතිල්ගමුව ගම්පහ මුතුහර රූපවාහිනී ළමා සමාජයෙන්. දෙවන ස්ථානය දිලූපා කුමාරී අංක 800 දරන කොට්ටාව මුතුහර රූපවාහිනී ළමා සමාජයෙන්. තුන්වන ස්ථානය චන්දන ජයරත්න අංක 510 දරන බදුළු සිරිගම බදුල්ල මුතුහර රූපවාහිනී ළමා සමාජයෙන්. සිව්වන ස්ථානය සමන් කුමාර විතානාච්චි අංක 135 දරන මාදම්පේ පූගලව රූපවාහිනී මුතුහර ළමා සමාජයෙන්. ඔවුන් සියලු දෙනාටම හිමි සාතිකපත් මුතුහර රූපවාහිනී වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ලැබෙනවා ඇති. වසර මුළුල්ලේ පැවති මුතුහර පැනමුතු තරගමාලාවේ අවසාන තරගයයි අද මේ නිමාවට පත්වන්නේ. වයස් මට්ටම් 3කින් පැවති මුතුහර පැනමුතු තරගමාලාව සඳහා නරඹන ඔබ සමගින් ලැබුණු ප්‍රතිචාර අප අගය කොට සැලකනවා. ඒ ප්‍රතිචාර ආශ්‍රිතව තරගයට සහභාගී වූ අය කීප දෙනෙක්ද සමගින් ඉදිරිපත් කරන විශේෂ වැඩසටහනක් ලබන සතියේදී ඔබට බලාපොරොත්තු විය හැකියි. ඒ සමගම අද වැඩසටහන නිමාවට පත්වනවා. ආයුබෝවන්